මාස ගණනක් ගියත් සමහරට අවුරුදු ගාණක් ගියත් අවුරුද්දක් දෙකක් නෙමෙයි ඊට වැඩි කාලයක් ගියත් එකපාරක් එයාගේ ෆොටෝ එකක් දැක්කොත් එක සින්දුවක් ඇහුනම එක මතකයක් ආවම කොහේ හරි දෙන්නම එකට ගිය පාරක ගිය දවසක තාමත් හිත රිදෙනවද? සමහර වෙලාවට ඇස් දෙකට කඳුළුත් එනවද? ඔව් ඇත්තට මේක වෙන්න පුළුවන් දෙයක්. එතකොට අපිට හිතෙනවා මම තාමත් සුවපත් වෙලා නැද්ද? මට තාම ඇයි ආව අමතක කරන්න බැරි වුනේ? ඇයි තාම මට මෙහෙම වෙන්නේ? මම තාමත් එයාට ආදරය කරනවද? හැබැයි සයිකොලොජි වල කියන්නේ වෙනම කතාවක්. ඔයාට ඒවා මතක් වෙනවා කියන්නේ ඔයා සුවපත් වෙලා නැහැ කියන එක නන් නෙවෙයි. ගොඩක් අය හිතන ලොකු වැරද්දක් තියෙනවා. ඒ තමයි හීලින් කියන්නේ සම්පූර්ණයෙන්ම අමතක කිරීම කියලා. ඒ කියන්නේ සුවවීම කියන්නේ අමතක කිරීම කියලා තමයි හිතන්නේ. හැබැයි මිනිස් මොලේ වැඩ කරන්නේ එහෙම නෙවෙයි. අපේ බ්‍රේන් එකට පුළුවන් මෙමරිස් ගබඩා කරගන්න. ඩිලීට් කරන්න නෙවෙයි. විශේෂයෙන්ම ලොකු හැඟීම් එක බැඳුණු මතක, ආදරය, බලාපොරොත්තු, බය, අහිමිවීම මේවා බ්‍රේන් එකේ ගැඹුරින්ම තැම්පත් වෙනවා. ගැඹුරුම තැනක තමයි ඒව තැම්පත් වෙන්නේ. ඒ නිසා එයාව මතක් වෙන එක හරිම සාමාන්‍යයි. ඔයාට මතක් වෙන්නේ එයාවද නැත්නම් ඒ හැඟීමද? මේක සයිකොලොජි වල ඉතා වැදගත් අදහසක්. සමහර වෙලාවට අපි හිතනවා මට එයාව මතක් වෙනවා. හැබැයි ඇත්තටම අපිට මතක් වෙන්නේ එයා එක්ක හිටපු කාලේ දැනුණු හැඟීම, ඒ ආදරය, ඒ මතක, ඒ සෙනෙහස. උදාහරණයක් විදිහට ඔබට මතක් වෙන්නේ එයාගෙන් ලැබුණු ආරක්ෂාව. මතක් වෙන්නේ කවුරු හරි ඔබව තේරුම්ගත් ඒ හැඟීම. ඔබට මතක් වෙන්නේ තනිකම නැති වුණු ඒ කාලය. ඒ නිසා සමහරට ඔබට මගහැරී තියෙන්නේ එයා නෙවෙයි. එයා නිසා දැනුණු හැඟීම. ඒ සමහර දවස්වල ආයෙත් දුක වැඩි වෙන්නේ. හීලින් කියන්නේ ඍජු රේඛාවක් නෙවෙයි. එක දවසක හොඳටම ඉන්නවා. ඊළඟ දවසේ අන්තිම දුක් විඳිනවා. ආයෙත් තව දවසක ආයෙත් හොඳට ඉන්නවා. මේක හරිම සාමාන්‍යයි. හරිම සයිකල් එකක් වගේ. සයිකොලොජි වල මේකට කියන්නේ ඉමෝෂනල් ට්‍රිගර්ස් කියලා. සින්දුවක්, පරණ මැසේජ් එකක්, යම්කිසි ස්ථානයක්, යම්කිසි සුගඳක්, යම් රසක් මේ වගේ දේවල් බ්‍රේන් එකේ පැරණි මෙමරි ඇක්ටිවේට් කරනවා. ඒ නිසා ඔබ ආයෙත් දුක් වෙනවා. ඒ කියන්නේ ඔබ ආපස්සට ගියා කියන එක නෙවෙයි. ඔබ මිනිස්සෙක් කියන එක විතරයි එතන ඇත්තටම තේරුම් වෙන්නේ. ඇයි තාමත් කඳුළු වෙන්නේ? කඳුළු වෙන හැම වෙලාවෙම ඔබට යාව ආපහු ඕන කියන එක අදහස් වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඔබ අඬන්නේ අහිමි වූ අනාගතයක් වෙනුවෙන්. ඔබ හිතපු ඒ ලස්සන ජීවිතය වෙනුවෙන්. ඔබ හදාගත් නමුත් බිඳී ගියේ සිහින වෙනුවෙන්. බ්‍රේක්අප් එකකදී අපිට අහිමි වෙන්නේ කෙනෙක් විතරක් නෙවෙයි. අපි හිතපු හෙට දවස, එයත් එක්ක බඳගත් සිහින, බලාපොරොත්තු. ඒ නිසා කඳුළු වෙන එක හරිම සාමාන්‍යයි. ඉතින් ගොඩක් කල් ගිහිල්ලත් ඔබට තාමත් ඒවා මතක් වෙනවා නම් ඔයා වැරදි නැහැ. ඔයා දුර්වල කෙනෙක් නන් නෙවෙයි. ඔබ සුවපත් වෙලා නැහැ කියන එකත් නෙමෙයි ඒකේ අදහස. ඒකෙන් තේන්නේ එක්තරා දවසක ඒ අතීතයේ එක්තරා දවසක ඔයා ඇත්තටම ගැඹුරින් සත්‍ය වශයෙන්ම ආදරය කරපු කෙනෙක් කියන එකයි. හැබැයි මතක තියාගන්න හීලින් කියන්නේ එයාව අමතක කරලා දාන එක නෙවෙයි. එයාව මතක් වුණත් නොකැඩී, නොතැවි, නොවැටි ජීවිතේ ඉදිරියට ගෙන යන්න පුළුවන් තැනකට පැමිණීමයි. ඒක තමයි සැබෑ සුවවීම. ඉතින් කෙසේ හෝ හිත ශක්තිමත් කරගෙන, හිත හයිය කරගෙන ඔබට ඉදිරියට යන්න ශක්තියක් වෙන්න අපි සූදානම්. ඔබටත් මේ වගේ අත්දැකීමක් තියෙනවා නම් ඔබේ කොමෙන්ටුවත් හිමීට දාලා බලන්නකෝ. එසේනම් නැවතත් හමු වෙමු හිතට හඬක් සමගින්.